අගෝස්තු මාසය අවසන් වන විට ජල හිඟය මිනිසුන්ට ශාකවලට සහ සතුන්ට බලපාන අතර එය අප අවධානය යොමු කළ යුතු කරුණකි. කෙසේ වෙතත් මේ අවස්ථාවේදී ශ්‍රී ලංකාව පුරා සුළං හැමීම හොඳින් සිදුවන බැවින් සරුංගල් යැවීම තවමත් කළ හැකියි. නවතම කාලගුණ තොරතුරු සඳහා අපගේ YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කර බෙල් අයිකන් එක ක්ලික් කරන්න. මහනුවර දිස්ත්‍රික්කය සඳහා සතියට මිලිමීටර් 25-35 අතර වූ වැසි ඇතිවේ. උතුරු මැද නැගෙනහිර වයඹ පළාත් සහ මාතලේ දිස්ත්‍රික්ක සඳහා සාමාන්‍ය අගයන්ට වඩා වැඩි උෂ්ණත්වයන් වාර්තා වන අතර උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 35-39 අතර වනු ඇත. මෙහි දැක්වෙන වගුව සකසා ඇත්තේ දකුණු පසින් ඇති ශ්‍රී ලංකාවේ වියලි සහ තෙත් කලාප දැක්වෙන සිතියම උපයෝගී කරගෙනයි. පසුගිය සතියේ ශ්‍රී ලංකාවේ සාමාන්‍ය දෛනික වර්ෂාපතනය මිලිමීටර් 1කි. විදුලි බලාගාර ආශ්‍රිත සාමාන්‍ය වර්ෂාපතනය මිලිමීටර් 7.4ක් ලෙස වාර්තා විය. ඍතුමය සාමාන්‍යයට සාපේක්ෂව පසුගිය සතියේ වර්ෂාපතනය සුළු වශයෙන් අඩු විය. අගෝස්තු මාසයේ දෙවන සතියෙන් පසු ශ්‍රී ලංකාවට ලැබිය යුතු සාමාන්‍ය වර්ෂාපතනයට වඩා අඩු වර්ෂාපතනයක් ලැබී තිබුණි. පසුගිය දින 30 ඇතුළත ශ්‍රී ලංකාවට ලැබුණු දෛනික වර්ෂාපතනය ඉහළින් දැක්වෙන ප්‍රස්ථාරයෙන් නිරූපණය කරයි. එහි මැදයේ ඇති කළු පැහැ රේඛාවෙන් එම දිනට ලැබිය යුතු සාමාන්‍ය වර්ෂාපතනය නිරූපණය කරයි. අගෝස්තු 19 සිට අගෝස්තු 25 කාලය තුල ශ්‍රී ලංකාවට සුළං හමන ලද්දේ වයඹ දිසිනි. සුළඟේ වේගය වාර්තා වූයේ තප්පරයට මීටර් 8-10 අතර වන ලෙසයි. අගෝස්තු 28 සිට සැප්තැම්බර් 3 කාලය තුල සුළඟ වයඹ දෙසින් හමනු ඇති බවට පුරෝකථනය කර ඇත. සුළඟේ වේගය තප්පරයට මීටර් 10-15 අතර වනු ඇත. උපරිම භූමි මත පිට උෂ්ණත්වය සෙල්සියස් අංශක 32.8කි. වැඩිම උෂ්ණත්වය නැගෙනහිරින්ද දෙවන සහ තෙවන වැඩිම උෂ්ණත්ව දකුණු සහ උතුරු ප්‍රදේශවලින්ද වාර්තා විය. අගෝස්තු 27 සිට සැප්තැම්බර් 2 දක්වා මහනුවර දිස්ත්‍රික්කය සඳහා සතියට මිලිමීටර් 25-35 අතර වූ වැසිද කෑගල්ල, බදුල්ල, නුවරඑළිය සහ මාතලේ දිස්ත්‍රික්ක සඳහා සතියට මිලිමීටර් 5-25 අතර වූ වැසිද උතුරු, නැගෙනහිර, උතුරු මැද, වයඹ, බස්නාහිර, දකුණු පළාත් සහ මොනරාගල, රත්නපුර දිස්ත්‍රික්ක සඳහා සතියට මිලිමීටර් 0.5 අතර වූ වැසිද ඇතිවන බවට පුරෝකථනය කර ඇත. සැප්තැම්බර් 3 සිට 9 දක්වා මහනුවර දිස්ත්‍රික්කය සඳහා සතියට මිලිමීටර් 25-35 අතර වූ වැසිද කෑගල්ල, බදුල්ල, නුවරඑළිය සහ මාතලේ දිස්ත්‍රික්ක සඳහා සතියට මිලිමීටර් 5-25 අතර වූ වැසිද උතුරු, නැගෙනහිර, උතුරු මැද, වයඹ, බස්නාහිර, දකුණු පළාත් සහ මොනරාගල සහ රත්නපුර දිස්ත්‍රික්ක සඳහා සතියට මිලිමීටර් 0.5 අතර වූ වැසිද ඇතිවන බවට පුරෝකථනය කර ඇත. අප ඉන්දියානු සාගර දූපත් සහ එහි වෙරළබඩ ප්‍රදේශ ආශ්‍රිතව ක්‍රියාත්මක වන රටවල් 4ක ලියාපදිංචි සංවිධාන 7ක සම්මේලනයකින් අපගේ සහයෝගිතාකරුවන් වන්නේ ජාත්‍යන්තර පර්යේෂණ ආයතනය, කොලොම්බියානු දේශගුණික විද්‍යා අකාශ සහ ජල මධ්‍යස්ථානය සහ ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය. නවතම කාලගුණ තොරතුරු සඳහා අපගේ YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කර බෙල් අයිකන් එක ක්ලික් කරන්න.